දන්නවද එක වැරදි තීරණයක් නිසා රටක ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අඩපණ වෙන්න පුළුවන් කියලා. අද අපි යන්නේ 2002 වසරේ ජනවාරි මාසේ දෙවනිදා රාත්‍රියට. එදා අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ අංක 844 දරන නිවසට පොලිස් කණ්ඩායමක් කඩාවදිනවා. ඔවුන් එතනදී හමුදා නිලධාරීන් 5 දිනෙක් සහ දරුණු ගණයේ අවිආයුධ තොගයක් අත්අඩංගුවට ගන්නවා. පොලිසිය මුලින්ම හිතුවේ මේ අය දේශපාලන නායකයන්ව ඝාතනය කරන්න ආපු ඝාතක කල්ලියක් කියලා. හැබැයි මේ අත්අඩංගුවට ගත්තේ සාමාන්‍ය පිරිසක් නෙවෙයි. ඔවුන් ශ්‍රී ලංකා හමුදාවේ අතිශය රහසිගත සහ දක්ෂතම බුද්ධියේකකයක් වුණු LRRP හෙවත් දිකුදුර විහිදුම් බලකායේ සමාජිකයන්. මේ ඒකකය ගැන දන්නේ හමුදාවේ ඉහළම නිලධාරීන් කිහිප දෙනෙක් සහ ජනාධිපතිවරයා විතරයි. මුළු රටම බලාගෙන ඉද්දී මාධ්‍ය මගින් මේ රහසිගත නිවස පෙන්නනවා. එතන තිබුණු තර්මොබැරික් අවි සහ අනෙකුත් උපකරණ ලෝකයටම හෙළි වෙනවා. මෙය අපේ රටේ රහසිගතම ආරක්ෂක වලල්ල ලෝකයේ ඉදිරියේ නිරාවරණය කළ අඳුරු මොහොතක්. හමුදාපතිවරයා මේ වැටලීම නතර කරන්න උත්සාහ කළත් දේශපාලන බලපෑම් සහ වැරදි සංනිවේදනය නිසා එම උත්සාහයන් අසාර්ථක වුණා. මේ පාවාදීමෙන් පස්සේ සිද්ධ වුණු දේ හරිම භයානකයි. මේ ඒකකයට උදව් කරපු ද්‍රවිඩ තුරතුරුකරුවන්ගේ සහ හමුදා නිලධාරීන්ගේ අනන්‍යතාවය එළි වුණා. LTTE සංවිධානයේ බුද්ධ්‍යංශ නායක පොට්ටු අම්මාන් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඔවුන් මේ බුද්ධ්‍යංශ සමාජිකයන් දඩයම් කිරීමේ මහා මෙහෙයුමක් ආරම්භ කළේ ඒ අනුවයි. 2002 වසරේ ජනවාරි 20 වනිදා විද්‍යාර්ථන් හෙවත් මයික් නැමැති තොරතුරුකරු පැහැරගෙන ගොස් වදහිංසා පමුණුවා ඝාතනය කිරීමත් සමග මේ ඝාතන මාලාව ආරම්භ වුණා. ඉන්පසු පෙබරවාරි 9 වනිදා හිටපු ගරිල්ලා සමාජිකයෙක් වුණු ක්ලැරි හෙවත් ගඩාෆි චෙන්කලඩි නගරයේදී ඝාතනය වුණා. ජූලි 22 වනිදා සෞන්දරාජා හෙවත් අරෙන්ජන් මඩකලපුයේදී පැහැරගෙන ගොස් වාකරේදී ඝාතනය කරුණා. දෙසැම්බර් 11 වනිදා ගණේෂ් මූර්ති හෙවත් තිලක රාජා කොළඹදී වෙඩි තබා ඝාතනය කරුණා. ඝාතන මාලාව එතනින් නතර වුණේ නැහැ. 2003 වසරේ ජනවාරි 3 වනිදා කුලේන්ද්‍ර රාජා හෙවත් කැෂිය කල්ලඩිහිදී පැහැරගෙන ගොස් මරා දැමුණා. මාර්තු 18 වනිදා කදිරගාම තම්බි රඝුපති හෙවත් රඝු කොළඹදී ඝාතනය වුණා. අප්‍රේල් 13 වනිදා සින්න තම්බි රාජන් හෙවත් වරදන් කොළඹදී රෙඩි තබා මරා දැමූ අතර අප්‍රේල් 26 වනිදා දේවරාජා හෙවත් අශෝක් කොළඹදී ඝාතනය වුණා. මැයි 21 වනිදා කුමාර් පෙරුමාල් හෙවත් මාස්ටර් මඩකලපුවේදී ඝාතනය කරුණේ මුළු බුද්ධි ජාලයම භීතියට පත් කරමින්. තොරතුරුකරුවන්ට අමතරව හමුදා සහ පොලිස් බුද්ධි නිලධාරීන්වද අනුකම්පාවේ රහිතව ඉලක්ක කෙරුණා. 2002 වසරේ අගෝස්තු 14 වනිදා කනපතිපිල්ලේ දේවදාස් පැහැරගෙන ගොස් ඝාතනය කරුණා. දෙසැම්බර් 2 වනිදා SM අසීස් නැමැති සෙබලා පැහැරගෙන ගොස් මරා දැමූ අතර 2003 වසරේ අප්‍රේල් 23 වනිදා සිදම්බර පිල්ලේ යශෝධරන් පැහැරගෙන ගොස් ඝාතනය කළා. මැයි 19 වනිදා කේ සූරියන් සෙබලා මඩකලපුවේදී මරා දැමුණා. මේවා හුදු මිනිමෙරුම් නොව ජාතික ආරක්ෂාව බිඳ දැමීමේ උපක්‍රමයි. 2003 වසරේ අගෝස්තු 3 වනිදා පොලිස් සැරයන් එරිටි රිල්වාන් ත්‍රිකුණාමලයේදී පැහැරගෙන ගොස් ඝාතනය වුණා. අගෝස්තු 8 වනිදා විවේකානන්ද සම්මුග රාජා සෙබලාද එලෙසම ඝාතනය වුණා. මේ සියල්ල අතර වඩාත්ම කම්පනීය පෝත වූයේ ලුතිනන් කරනල් තුවාන්නි සම්මුතාලිෆ්ගේ ඝාතනයයි. 2005 වසරේ මැයි 31 වනිදා කොළඹදී මෝටර් සයිකල් කල්ලියක් විසින් ඔහුව ඝාතනය කළා.
ඔහු මේ ඒකකේ සිටි දක්ෂතම නිලධාරියෙකු මෙන්ම ජාතික සම්පතක් ලෙස සැලකුණා. අපි මේ සිද්ධිය විමර්ශනාත්මක ඇසින් බැලුවොත් මෙතනදී ප්‍රධාන වරදි කීපයක් පේනවා. පළමුවන්න සන්නිවේදන බිඳ වැටීමක්. පොලිසිය සහ හමුදා බුද්ධ්‍යංශ අතර තිබිය යුතු අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය මෙතනදි සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තිබුණා. දේශපාලන වාසි තකා සිදු වූ මෙම ක්‍රියාව නිසා වසර ගණනාවක් තිස්සේ ගොඩනැගූ රහසිගත බුද්ධිජාලය දින කිහිපයක් ඇතුළත් බිඳ වැටුණා. මේ ලෝකයේ ඕනෑම රටකට සිදුවිය හැකි දරුණු තමා ආරක්ෂක බිඳ වැටීමක්. දෙවනි වැදගත් කාරණය තමයි ඝාතන රටාව. මේ බුද්ධි නිලධාරීන්ව මරාදාලා තිබුණේ ඉතාමත් සැලසුම් සහගතව. වෛද්‍ය විද්‍යාත්මකව සහ ෆොරෙන්සික් පරීක්ෂණ ඇසුරින් බැලූ විට පෙනී යන්නේ මේවා වෘත්තීය ඝාතකයන් විසින් සිදු කරන ලද ඉලක්කගත ඝාතනවල. මෝටර් සයිකල් කල්ලි භාවිතය කිරීම සහ ඉතා සමීපව හිසට වෙඩි තැබීම වනි ක්‍රම මෙහිදී බහුලව දක්නට ලැබුණා. මේ සාමාන්‍ය අපරාධ කල්ලිවල වැඩක් නෙවෙයි. මෙම පාවාදීමෙන් පස්සේ ජීවිත අහිමි වූ තවත් සිවිල් තොරතුරුකරුවන් බේසක් සිටිනවා. ඒ අතර මුතුර්හි පුලේන්ද්‍ර රාජා, වැලිලන්දේ තංග රාජා ප්‍රේමදාස, නගූර්කානී අශීෂ්, සුබ්‍රමණියම් ජයදේවන්, සෙල්ලෙයා පුවේන්ද්‍ර රාජා, ආර්යනන්දන් හේමචන්ද්‍රන්, අබ්දුල් බාහිර් ෆෞසි සහ වවුනියාවේ සෙබමාලී විමල් කුමාරන් ප්‍රධාන වෙනවා. ඔවුන් තම ජීවිතය පරදුවට තබා හමුදාවට තොරතුරු ලබා දුන්නයේ. ඔවුන්ගේ ඝාතනයන් බුද්ධ්‍යංශවල ඉදිරි ක්‍රියාකාරකම්වලට මරු පහරක් වුණා. විද්‍යාර්ථන් හෙවත් මෛක්‍ය ඝාතනය අධ්‍යයනය කිරීමෙන් අපිට මෙහි ඇති භයානකකම ජේරුම් ගන්න පුළුවන්. ඔහුව දින 4ක් තිස්සේ රඳාව තබාගෙන දැඩි වදහිංසාවට පත් කරමින් ප්‍රශ්න කර තිබුණා. මෙහිදී ඔහුගින් බුද්ධ්‍යංශයේ අනෙකුත් රහස් ලබා ගන්නට ඔවුන් උත්සාහ කළා. ෆොරෙන්සික් වාර්තාවලට අනුව ඔහුගේ ශරීරයේ තිබූ තුවාල සලකුණු වලින් පෙනී ගියේ ඔහු මිය යාමට පෙර කොතරම් වේදනාවක් වින්දාද යන්නයි. බුද්ධි නිලධාරියෙක් හෝ තොරතුරුකරුවෙක් අල්ලාගත් පසු ඔවුන් ක්‍රියා කරන ආකාරයමින් පැහැදිලි වෙනවා. වසර ගණනාවකට පස්සේ මේ වැටලීම මෙහෙයවපු පොලිස් නිලධාරියාට එරෙහිව නඩු පවරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා අත්අඩංගුවටගත් හමුදා නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව. එම නිලධාරීන්ට රුපියල් ලක්ෂ 7.50 බැගින් වන්දි ගෙවන ලෙසත් රජයට නියෝග කෙරුණා. මෙම වැටලීම නීති විරෝධී සහ දුරාචාරාත්මක ක්‍රියාවක් ලෙසයි හිටපු විනිසුරු මඩුළු මගින් හඳුන්වනු ලැබුවේ. ඒ ජාතික ආරක්ෂාව පාවාදීමක් ලෙස ඉතිහාසයට එක් වුණා. අවසානයේදී 2025 වසරේ මාර්තු මාසේ 27 වනිදා කොළඹ මහාධිකරණය මගින් අදාළ පොලිස් නිලධාරියාව නිදහස් කිරීමට තීරණය කළා. ඒ සඳහා ප්‍රධාන හේතුව වුණේ පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ සාක්ෂි සැකයකින් තොරව ඔප්පු කිරීමට අපොහොසත් වීමයි. වසර 23ක පුරා ඇදුණු මේ නඩුව මේසේ අවසන් වුණත් ලංකාවට අහිමි වූ ඒ වටිනා ජීවිත සහ බුද්ධි තොරතුරු නැවත ලබා ගන්නට කිසිකුටක හැකියාවක් ලැබුණේ නැහැ. මිලේනියම් සිටි පාවාදීම බුදු දේශපාලන සිද්ධියක් පමණක් නෙවෙයි. ඒ රටක ආරක්ෂක ව්‍යූහය සහ රහස්‍යභාවය කොතරම් වැදගත් යන්න අපට කියා දෙන පාඩමක්. දේශපාලන වාසි හෝ වැරදි sannivedanaya නිසා රටක් වෙනුවෙන් සේවය කරන රණවිරුවන්ව බීජට දීම කිසිසේත් අනුමත කළ නොහැකි දෙයක්. බුද්ධ්‍යංශයක් පවත්වාගෙන යාම සහ එහි සමාජිකයන්ගේ රහස්‍යභාවය රැකීම ඕනෑම රජයක ප්‍රමුඛ වගකීමක් විය යුතුයි.